හයි මම අහිංසා. ඉතින් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඇති කියලා හිතනවා. ඉතින් දිත්වා සිලිකුණාටෙන් වුණු ව්‍යසනෙත් එක්ක මේ වෙද්දි ගොඩක් අය අවතැන් වෙලා ඉන්නේ කඳවුරු වල. ඒ වගේම හුඟ දෙනෙක්ගේ ජීවිත නැති වුණා. ඉතින් ඒ හැමෝම වෙන අපි ප්‍රේ කරමු. ඉතින් ඇත්තටම තමන්ට පුළුවන් කැපැසිටියකින් අපි හැම කෙනෙක්ම අනිත් අය වෙනුවෙන් උදව් කරා තාමත් උදව් කරගෙන යනවා. ඉතින් ඒ හැමෝටම තැන්ක්ෆුල් වෙන ගමන් හැම කෙනෙක්ම කැමරාවක් ඉස්සරහා නෙවෙයි මේ දේවල් කරන්නේ. ඉතින් ඒ නිසා බ්ලේම් කරන්න එපා කාටවත්. තමන්ට පුළුවන් දේ ඒගොල්ලෝ කරන්නේ මේ වෙනුවෙන් මේ වෙලාවේ අපි ඒගොල්ලන්ට ශක්තියක් වෙන ගමන් ඒගොල්ලොත් එක්ක මේ වෙලාවේ ඉන්න ගමන්ම මේ දේවල් උදව් කරන එක ලොකු දෙයක්. ඉතින් අපි ඉස්සරහටත් ඒගොල්ලෝ වෙනුවෙන් ඉමු. ඉතින් මේ වුණු හැම දෙයක්ම ට්‍රයල් එකක් කියලා හිතලා ජීවිතේ අලුතෙන් ආපහු පටන් ගමු. කාලයක් කියයි හිත හදාගන්න. මොකද අනිත් හැමදේම නැවත හදාගත්තත් ඒ නැති වෙච්ච අපි ආදරය කරපු අය ආයෙ නැහැ කියලා දැනෙන හැඟීමුයි ඒ ගොඩක් හිත වේදනා ඒවා හරි ගස්ස ගන්න අමාරු වෙයි. නමුත් අපි උත්සාහ කරමු. ඉතින් මේ වෙලාවේ පුංචිම හරි පොඩි දෙයකින් හරි ඒ අයට සතුටක් ඇති වෙන දෙයක් කරන්න පුළුවන් නම් ඒක තමයි අපිට තියෙන මනුස්සකම. ඉතින් අපි හැම දෙයකටම ග්‍රේට්ෆුල් වෙලා හැමෝමත් එක්ක ආයෙම අපි අපේ රට ගොඩනගමු. ඉතින් ලබන අවුරුද්ද අපිට ලස්සන රටක් වගේම අපි එකමුතුකමින් ඉස්සරහට යමු කියන එකත් එක්ක මම අද හිතුවා ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න මේ මම බොන තවත් මැජිකල් ඩ්‍රින්ක් එකක් ගැන. ඉතින් ඇත්තටම මේ තියෙන්නේ මුරුංගා වලින් තමයි මම මේ පවුඩර් එක තමයි පාවිච්චි කරන්නේ. ඉතින් මේ වෙද්දී මේකේ ගොඩක් මාකට් වල මුරුංගා කැප්සියුල්ස්, පවුඩර්, ටී බෑග්ස් මේ හැම දෙයක්ම තියෙනවා. ඉතින් මේ දේවල් දැන්ටත් පාවිච්චි කරන ඇති. ඔයගොල්ලන්ගේ අදහස් කියන්න. ඉතින් පාවිච්චි කරන්න නැති කෙනෙක්ට තමයි මම මේ වීඩියෝ එක කරන්නේ. ඉතින් ඔයගොල්ලන්ට ගෙදරදීම මේක මුරුංගා කොළ වේලලා පවුඩර් කරලා ෆ්‍රෙෂ්ව හදාගන්න පුළුවන්. එහෙම නැත්නම් සුපර් මාකට්ස් වල දැන්ටත් මේක තියෙනවා. මම සුපර් මාකට් එකකින් තමයි මේ පවුඩර් එක ගන්නෙ. ඉතින් මේ මුරුංගා වල තියෙන බෙනිෆිට්ස් ගැන කතා කරොත් මේකේ ඇත්තටම විටමින්ස් තියෙනවා. ඒ කියන්නේ විටමින් A, C, E වගේම තව ගොඩක් මිනරල්ස්, ඒ කියන්නේ අයර්න්, කැල්සියම්, ප්‍රෝටීන්, ෆයිබර්, ඒ වගේම තව ගොඩක් ඇන්ටිඔක්සිඩන්ට්ස් තියෙනවා. ඉතින් ඇත්තටම මේ දේවල් අපි ආටිෆිෂියලි අපි ලබා ගන්න ඕනේ සප්ලිමන්ට්ස් විදියට. මමත් පර්සනලි එහෙමයි. ඊට අමතරව මේ වගේ දෙයක් නැචරලි මම වීක් එකට එකපාරයි මේක බොන්නේ. ඉතින් ඒ වගේ හරි අපේ ශරීරයට එකතු කරගන්න පුළුවන් නම් ඒක ගොඩක් වටිනවා නැචරලි. ඉතින් ගොඩ වෙලාවට මේක ඔයගලන්ට බෙනිෆිට් වෙන තවත් දෙයක් තමයි ඔයගලන්ගේ sugar control වෙනවා. මොකද මේකෙන් එකේ තියෙනවා scientifically studies වලින් reveal වෙලා තියෙනවා අපේ ශරීරයේ තියෙන අහිතකර කොලෙස්ටරෝල් මට්ටම සහ සීනි මට්ටම අඩු කරලා හොඳ කොලෙස්ටරෝල් වැඩිවීමක් මේකෙන් ඇති වෙනවා. ඉතින් ඒ වගේම මේකෙන් මේ එනර්ජි එක අපේ බූස්ට් වෙනවා. ඒ කියන්නේ මේ ඩ්‍රින්ක් එකෙන් ඒ දේ වෙනවා. මුරුංගා කෑමෙන් හරි මුරුංගා ආහාරයට ගැනීමෙන් හරි මොන ආකාරයකින් හරි අපේ ශරීරයකට එකතු කරගද්දි ඇත්තටම මේකේ හොඳ එනර්ජි එකක් තියෙනවා. ඒ කියන්නේ ශක්තියක් අපිට ලැබෙනවා. ඉතින් ගොඩක් වෙලාවට ඔය එනර්ජි කියන දේ බූස්ට් වෙන අඩුයි ආටිෆිෂල් කැප්සියුල්ස් වල. ඒ දේ හින්දා තමයි මම කියන්නේ අපි නැචරලි මේ වගේ දෙයක් ගන්න එක හොඳයි. එතකොට තව අපි කතා කරොත් අපේ ශරීරයේ ගොඩ දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තමයි කෑම කෑවට පස්සේ බඩ බ්ලෝට් වෙනවා. ඒ කියන්නේ බඩ ලොකු වෙනවා, පිම්බෙනවා.
එතකොට හුස්ම ගන්න අමාරුයි ඒක හරිම අපහසුතාවයක් තියෙන්නේ. පැය 2-3ක් සමහරට 4ක් 5ක් වෙනකන් වුණත් බඩ බ්ලෝට් වෙලා තියෙන නිකන් අර බඩ පුරෝ දාලා කියලා අපි කියන්නේ. අන්න ඒ වගේ. ඉතින් ඒ වගේ තත්වයකට වුණත් මේකෙන් හොඳයි. ඉතින් හැමදේම අපිට හැමදාම ගන්න බෑ. මොකද මම ඇත්තටම මේ නැචරලි මේ දේවලුයි සප්ලිමන්ට්ස් හැමදේම මම ගන්නේ පීරියඩිකලි. ඉතින් මේක මම හැමදාම බොන්නේ නැහැ. ඉතින් හැමදාම බොන්න පුළුවන් වුණොත් මේකේ අහිතකර මුකුත් බලපෑමක් නැහැ. මොකද මේක එහෙම ශරීරයට අහිතකරයි කියලා කොහෙවත් එහෙම ස්ටඩීස් වල නැහැ. නමුත් මම මේක පානය කරන්නේ සතියකට එකයි. මොකද මම මේ දේත් එක්ක තව දේවල් පාවිච්චි කරන නිසා. ඉතින් මම ගොඩාක් මම ගන්න සප්ලිමන්ට්ස් විටමින්ස් ඒ හැමදේම ඕගොල්ලොත් එක්ක ෂෙයා කරා. ඉතින් මේකත් ඒ වගේ නිසාම තමයි මට හිතුනේ මේ දේ ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න ඕනි කියලා. ඉතින් මම ඇත්තට මේක බොන්නේ උදේට. උදේට මම මේක හිස් බඩ තමයි බොන්නේ. ඒකට හේතුවක් තියෙනවා. ගොඩක් වෙලාවට නැචරලි ගන්න දේවල් කෑම කෑවට පස්සේ නැතුව කන්න කලින් ගත්තහම ඒක ගොඩක් ශරීරයට මොකද අපි නැගිට්ටට පස්සේ ඉස්සෙල්ලාම අපි ගන්න දේ තමයි මේක. එතකොට ඒක ගොඩක් ඉෆෙක්ටිව් වෙනවා කියලා කියනවා. මොකද කෑම කෑවට පස්සේ ඒවෙන් ඇති වෙන තෙල් සීනි ඒවත් නැතුව මේක අර ෆ්‍රෙෂ්ව අපිට බොන්න පුළුවන් නම් හොඳයි. හැබැයි මේකේ ප්‍රශ්නයක් තියෙන්නේ මේක වාට බොන්න අමාරු අය ඉන්නවා. මොකද පර්සනලි මම නම් ටක් ගාලා බොනවා. මොකද මේක මේ උණු වතුරට දාලා පවුඩර් එක උණු වතුරට දාලා තේ එකක් වගේ හදාගෙන පෙරලා තමයි බොන්නේ. ඒ උනාට පෙරුවත් මේකේ පොඩි ඩස්ට් එකක් තියෙනවා. ඉතින් මේක හරිම තිත්තයි. බොන්න අමාරුයි. ඒ වගේම ටිකක් කහට ගඳක් වගේ තියෙන්නේ. ඉතින් කොළ ගඳක් එන්නේ. ඉතින් සමහරවිට උදේ නැගිට ගාම මේක හිස් බඩ බොන්න අමාරු වෙයි. ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඔයාලට පුළුවන් කෑම කෑවට පස්සේ උනත් බොන්න. ඉතින් මේක ප්ලේන්ම ඒ කියන්නේ සීනි මේකට සීනි දාන්න නැතුව මොන හරි ඔය හකුරු වගේ මොන හරි පැණි රස දෙයක් එක කන්නේ නැතුව කන ගමන් මේක බොන්නේ නැතුව මම නම් කියන්නේ මේක ප්ලේන් බොන්න. මමත් එහෙමයි. මුලින් ඔයාට අමාරු වෙයි. අපිරේ හිතේ හැබැයි මේක බොද්දී ප්‍රශ්නයක් නෑ. මොකද මේකෙන් ලැබෙන බෙනිෆිට්ස් ගැන විතරක්ම හිතන්න. ඉතින් සාමාන්‍යයෙන් මේක එහෙම ඇලර්ජික් නම් වෙන්නේ නැහැ. නමුත් ඔයා ප්‍රෙග්නන්ට් වෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් නැත්නම් මේ ප්‍රෙග්නන්ට් කෙනෙක් නම් බ්‍රෙස්ට් ෆීඩ් කරනවා නම් ඔයාගේ ෆැමිලි ડોක්ටර්ගෙන් පර්සනල් ડોක්ටර්ගෙන් අහලා මේක බොන එක තමයි වැදගත් වෙන්නේ. මොකද ඒ වගේම ඔයා සීනි වලට සහ කොලෙස්ටරෝල් වලට බෙහෙත් පාවිච්චි කරනවා නම් ඊට අමතරව මොන හරි වගේ රෝගී තත්වයකට බෙහෙත් පාවිච්චි කරනවා නම් වෛද්‍යවරයාත් එක්ක කතා කරලා මේක බොන එක තමයි හොඳ. මොකද ඒවත් එක්ක ඉන්ටරැක්ට් වෙන්න පුළුවන් ඔයාගේ බෙහෙතුයි මේ දේවලුයි. එතකොට එක ප්‍රශ්නයක් වෙන්න ඉඩ තියෙනවා. සමහර අයට මේක අර මම කිව්වා වගේ හිස් බඩ බොන්න අමාරුයි. මොකද මේක බිව්වට පස්සේ පොඩි නිකන් බර්නින් එකක්. ඒ කියන්නේ පොඩි නිකන් පිච්චෙනවා වගේ එකක් දැනෙනවා. ඒක සමහරලාට ગેස්ට්‍රයිටිස් ගොඩක්ම තියෙන කෙනෙක් නම් බොන්න අමාරු වෙයි උදේම හිස් බඩ. ඒ නිසා ඔයා කෑම කෑවට පස්සේ ටිකක් රෙස්ට් කරලා බොන එක තමයි වැදගත්. ඔයාට උදේ දවල් රෑ වේල් තුනෙන් ඕනම වෙලාවක ගන්න පුළුවන්. ඉතින් ඊට අමතරව මේකේ හැමදාම බොන කෙනෙක් නම් මේක බොන්න ඕනි කියලා හිතනවා නම් පොඩි ප්‍රමාණවලින් පටන් ගන්න. එකපාරට මේස් හැන්දක් දෙකක් වගේ වැඩි ප්‍රමාණයකින් පටන් ගන්න එපා. චූටි ප්‍රමාණයකින් පටන් අරන් කන්ටිනියස්ලි යනකොට වැඩි කරන්න. නැත්තම් ඔයාට අර කියපු සයිඩ් ඉෆෙක්ට්ස් එන්න ඉඩ තියෙනවා. ඉතින් අපි හැම දෙයකින්ම පරිස්සම් වෙන්න ඕනම දෙයක් ඕනවට වඩා ඕනේ නැහැ. ඉතින් මේකේ තියෙන
මේ වයිටමින්ස්, මිනරල්ස්, ෆයිබර්, මේ හැම ඇන්ටිඔක්සිඩන්ට්ස්, මේ හැම දෙයකින්ම අපිට එක දවසකින් දෙකකින් අපේ ශරීරයට ලැබෙන්නේ නැහැ. ඉතින් ඔයාට පාවිච්චි කරලම් බලන්න වෙනවා. ඉතින් උපරිම මාස 3ක වගේ කාලයක් මේක පාවිච්චි කරන්න ඔයාගේ කැමැත්ත අනුව. සතියට හැමදාමද එහෙම නැත්නම් වීක් එකට දෙපාරක් හෝ එකපාරක්. ඉතින් පාවිච්චි කරලා බලන්න. පාවිච්චි කරලා මේකෙන් ඔයාලට ලැබෙන බෙනිෆිට්ස් කොහොමද කියලා ඔයා මත් එක්ක ෂෙයා කරන්න. ඉතින් try out කරලා බලන්න. bye.